හායි යාළුවේ ඉස්සරලාම මම දාන වීඩියෝ එක තමයි මේක. ඉතින් මට හිතුණා මම දන්න යමක් තවත් කෙනෙක්ට කියලා දෙන්න ඕනි කියලා. මම මේ කියලා දෙන එක ඔයාලට තේරෙනවද නැද්ද කියලා හොඳට අහගෙන ඉඳලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අද කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය අධ්‍යයනය හා ප්‍රවේශ ගැන. දේශපාලනය සමාජ ජීවිතයේ අනිවාර්ය අංගයක්. ඉතින් රාජ්‍ය තුල උත්පත්තිය ලබන හැම මිනිස්සෙක්ම දේශපාලන ජීවියෙක්. ඒ නිසා දේශපාලනය හා මිනිස් ජීවිත අතර තියෙන්නේ ඉතා ඍජු අන්‍යෝන්‍ය හා අත්හරින්න බැරි බැඳීමක්. සරලව ගත්තොත් දේශපාලනය කියලා කියන්නේ එක් පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් විසින් රට පාලනය කිරීමයි. මේ අර්ථයෙන් දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් රාජ්‍ය පාලනය පිළිබඳව හදාරන ලබන විෂයක්. පොදුවේ ගත් විට දේශපාලන විද්‍යාව කියලා කියන්නේ දේශපාලනයේ විවිධ පැතිකඩවල් ශාස්ත්‍රීයව හදාරන ලබන විෂයක්. එතකොට දේශපාලන විද්‍යාවේ ස්වභාවය හඳුනා ගැනීමේදී මූලික කරුණු කිහිපයක්ම වැදගත් වෙනවා. විශේෂයෙන් ගත්තොත් මූලික කරුණු තුනක් තියෙනවා. දේශපාලන විද්‍යාව පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණයකි. දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ, න්‍යාය හා සංකල්ප බහුවිධ වේ. දේශපාලන විද්‍යාවේ විෂයපතය හා අන්තර්ගතය ගතිකය. එතකොට අපි මුලින්ම බලමු දේශපාලන විද්‍යාව පැරණිම ශාස්ත්‍රීය ශික්ෂණය කියන කරුණ පිළිබඳව. දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැඳින්වීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ තරම් ඈතට දිව යනවා. එම යුගයේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර දේශපාලනයේ හැදෑරීම, දේශපාලනයේ ප්‍රගුණ කිරීම හා පුහුණු කිරීම විශේෂ ශාස්ත්‍රාලයක සිදු වෙලා තියෙනවා. සියවස් 25ක් තරම් ඈතකට දිව යන මෙම දේශපාලනය එකල ග්‍රීසියේ දර්ශනවාදය, ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර්ය විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව යන ශික්ෂණයන්ට සමගාමීව දේශපාලන විද්‍යාව විකාශනය වෙලා තියෙනවා. ඒ සඳහා පදනම දැරුවේ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන චින්තකයන්. ඇරිස්ටෝටල් නම් මහා දාර්ශනිකයා එවකට ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන් කියලා කියන්නේ මෙතන නගර රාජ්‍යයන් වලට. ඉතින් මේ නගර රාජ්‍යයන් 158ක් අධ්‍යයනය කරමින් පළමු වරට දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව අධ්‍යයනය කරපු ප්‍රථම ආරම්භකයා තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ඒ නිසා ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා. පුරාතන විද්‍යාවේ මෙන්ම චීනයේද රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂඥයෝ මෙවැනිම කාර්යයක් ඉටු කරලා තියෙනවා. එතකොට දෙවෙනි කරුණ තමයි දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ, න්‍යාය හා සංකල්ප බහුවිධ වීම. දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගණනාවක්ම තියෙනවා. එහි න්‍යාය හා සංකල්පත් ගොඩක් තියෙනවා. එතකොට ලිබරල් වාදය, සමාජවාදය, සමූහාණ්ඩුවාදය, ස්ත්‍රීවාදය තමයි දේශපාලන විද්‍යාවේ තියෙන න්‍යාය සංකල්ප. මේවා සියවස් 25ක් තරම් දිගු කාලයක් තුළ විවිධ ගුරුකුල හා සම්ප්‍රදායන් වෙතින් ප්‍රභවය ලැබ වර්ධනයන්ට හා වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. තුන්වෙනි කරුණ තමයි දේශපාලන විද්‍යාවේ විෂයපතය හා අන්තර්ගතයේ ගතිකය. මෙහිදී ගතිකයි කියලා කියන්නේ වෙනස් කියන එක. එතකොට මෙහිදී කියන්නේ දේශපාලන විද්‍යාවේ විෂයපතයයි අන්තර්ගතයයි වෙනස් කියන එක. එතකොට දේශපාලන විද්‍යාව මගින් අධ්‍යයනයට ලක් කරන තේමාවන් හා විෂය කරුණු නිරන්තරයෙන්ම වෙනස්කම් වලට ලක් වෙනවා. ග්‍රීක හෝ මහා මධ්‍යතන යුගවල දේශපාලන විද්‍යාවේ විෂයපතය ඉතාම සීමිතයි. ඒ කියන්නේ එම යුගවල දේශපාලන විද්‍යාවේ විෂයපතය රාජ්‍ය හා ආණ්ඩුවට සීමා වෙලා තියෙනවා. එහෙත් නූතන යුගයේ දේශපාලන විද්‍යාවේ විෂයපතය වේගයෙන් ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය හා ආණ්ඩුව යනාදී දේශපාලන ආයතන පමණක් නොව දේශපාලන ඝර්ෂණය, මතවාද, න්‍යාය යන තුලනාත්මක දේශපාලන යන තේමාවන්ද මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. දේශපාලන විද්‍යාව රාජ්‍යය මුල් කරගත් එකක්. ඉතින් ඒ නිසා රාජ්‍ය පාලනය සිදු කරන ආකාරය හැදෑරීමට යාමෙන් මෙම විෂය නිර්මාණය වෙලා තියෙනවා. ග්‍රීක යුගයේ ආරම්භ වූ දේශපාලන විද්‍යාව එහි ස්වභාවය පිළිබඳ මත 4ක් විග්‍රහ කරලා තියෙනවා. ඒ මත 4 තමයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ රාජ්‍ය පිළිබඳ හදාරන විෂයක්. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ බලය පිළිබඳ හදාරන විෂයක්. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාවට නැංවීම පිළිබඳ හදාරන විෂයක් කියලා. අනිත් එක තමයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ
ගැටුම් කළමනාකරණය හා නිරාකරණය පිළිබඳව හදාරන විද්‍යාව. එතකොට ඔයාලට මම කියපු දේවල් තේරුණාද? තේරුණා නම් තේරුණා කියලා මැසේජ් එකක් දාන්න මට. එතකොට මට මගේ අඩුපාඩු හදාගෙන මම දන්න දේවල් ඔයාලටත් කියලා දෙන්න පුළුවන්.